Hello guys, ඉතින් මේ අපේ නුවර ට්‍රිප් එකේ දෙවනි දවස. ඉතින් දෙවනි දවස නම් මම ෆුල් වැඩ කරගන්න තමයි දාගෙන තිබ්බේ. උනට යාළුවෝ ටික මගේ වැඩවලට එක්ක යන්න බෑනේ. ඒක නිසා ඔන්න උදේ පාන්දර නැගිටලා ටී එක පීලා අපි ලෑස්ති වුණා අපේ ගමන ආරම්භ කරන්න. ඉතින් ඊට කලින් පොඩ්ඩක් අපි නැවතිලා හිටපු හොටෙල් එකේ විලා එකේ එළිය ලස්සනට මේ වගේ ලස්සන වීව් එකක් එක්ක ලස්සන ඔන්චිලාවක් තිබ්බා. ඉතින් ඒක පදම ඉවර වෙලා මම ලෑස්තිට බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යන්න. අද දවසේ අපිට මොනවද දැනෙන්නේ හදලා තියෙන. ඉතින් මේ පරිසරය නම් ළමයි මාරම නිදහස්. ඒ වගේම උදේම නැගිට්ටාම කුරුල්ලන්ගේ සද්දෙම මාරම ලස්සන ඇහෙනවා. Breakfast guys, it's Srikopas, Indiapa with pal sambal and what is this? Ala karika and half boiled omelette. So, morning babies. ඉතින් මං ආස්ම කෑමක් තමයි අල කියන්නේ. ඉතින් අල කිරි හොද්දක් කියන්නේ මාර මාසයි. ඉතින් දසුනි අල හොද්දක් හදනවා මාර යහයි. මම මේක ගැන කිය කෑම ගන්න. ඉතින් පොල් සම්බෝලෙත් මම හිතුවේ කොටලා අර මෙහෙම මේ වංගෙඩිය කොටලා හදන එකක් කියලා. මේක නම් එහෙම හදපු එකක් නෙමෙයි. ඉතින් හරිම රසයි. කාලිවර වෙලා අපි ඔක්කොම පැක් අප් කරගෙන රෙඩි වුණා. ඊට පස්සේ පාරේ ලස්සන තනක් හම්බුණා. මෙන්න මේ පිටිපස්සේ දෙහෙම පොඩි කඩේ. ඒ හරියම පාරේ දෙපැත්ත තියෙන ළමයි ලස්සන වෙල් යායක්. ඊට පස්සේ අපි එතන වීඩියෝ එකක් කරගෙන හැමෝම දන්න වවුල් කඩේට ගාවට ආවා. ඉතින් වවුල් කඩේට අපි ආවේ ප්ලේන් ටී එකයි වඩේ කරන වඩේයන් රොටි. මෙයාලගේ රොටි එක තමයි ගොඩාක්ම ස්පෙෂල්. ඉතින් අපි කට්ටිය එකතු වෙලා රොටි වඩේ කාලා ඉවර වෙලා එතන පොඩි කඩියක් දාලා ඉවර වෙලා එතනින් පිටත් වෙලා ඊට පස්සේ අපි ඔහම සහස්‍රවලට යන ගමන් විව් පොයින්ට් එකට ගියා. ඉතින් විව් පොයින්ට් එක නම් ගොඩාක් අය දන්න තැනක්. ඉතින් ලස්සන නුවර පේන තැනක්. මුළු නුවරම තියෙන වීදි ලස්සනටම පේන තැනක්. ඉතින් මේ කට්ටිය මම එක්කගෙන ආවෙතර පෙන්නනවා. ඊට පස්සේ අපි ලෑස්ති වුණේ සහස්‍රවලට යන්න. මොකද මම බලාගෙන හිටියා මාස ගාණක් බලාගෙන හිටපු කෑමක් තියෙනවා කන්න. ඉතින් මේ තියෙන්නේ උඳු වඩේ. සහස්වර ළමයි හෙළ බොජුන් හලේ තියෙන මේ උඳු වඩයක් කෑලා නැත්නම් ඇත්තටම වැඩක් නෑ. මැරෙන්න කලින් මොනසෙක් කන්න ඕනේ. තව කෑම එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මම මාර මාසයි මේ උඳු වඩේකට සහ මේ චට්නියකට. ඒක මාර ක්‍රිස්පි රහක් තියෙන්නේ. ඉතින් අපි උඳු වඩේ කාලා අපේ ගෙදරට ගියා. මොකද මට හවස ඉවෙන්ට් එකක් තියෙනවා. ඒ ගෙදරට ගිහිල්ලා ඔන්න මම ලාස්ට් වෙලා ඉවර වෙලා මම ගියේ රෙස් ඩාන්ස් ස්ටුඩියෝ එකේ අවුරුදු උත්සවයට. ගියපු ගමන් ඔන්න බලන්නකෝ. මෙයා දුවගෙන ඇවිල්ලා මගේ ගාවට ඇවිල්ලා එයා වඩා ගන්න කිව්වා. ඉතින් මීට වඩා තව කියුට් මෙයා වගේම තව ලස්සන කියුට් බබාල ගොඩාක් හම්බුණා මට රෙස් එකේ අවුරුදු උත්සවයේදී. ඊට පස්සේ යාළුවන්ට කන්න දුන්නු කෑම එක මම හිතුවා මොකද්ද මේ ලොකු ගිෆ්ට් එකක්ද දන්නේ මට දුන්නේ කියලා තඩි බොක්ස් එකක්. ඉතින් මේක ඇතුලේ තනිකර දාලා තිබුණ මට කෑම જાති බාන්ස් තිබ්බා. එතකොට සෑන්ඩ්විචස්, එතකොට බර්ගර් එකක්, මේකනේ ෆිෂ් බන් එකක්. ඊට පස්සේ අපි මෙන්න මේ විදියට පික්චර්ස් ගන්න ගියා එළියට. ඔයාලට පේන ඇති මාරම ලස්සන නුවර පේන විදිය. ඉතින් මේක ඔඩෙල් මෝල් එකේ රූෆ් টොප් එකේ තමයි තියෙන්නේ. ඉතින් රෙස් ඩාන්ස් ස්ටුඩියෝ එක. ඒ වගේම මට තීවය හම්බුණා. ඉතින් තීවයත් එක්ක පොඩි ෆොටෝ එකක් ගහනවා. අපි ලෑස්ති වෙන්නේ ලොකු කාර්යයකට. මේක ඇත්තටම මාර ලස්සන තැනක්. සහ ඉරේෂයට විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ. මට ඉන්වයිට් කරාට යාළුවගේ අවුරුදු උත්සවයේ අවුරුදු කුමාරියගේ ජජ් බෝඩ් එකට
ඉතින් ආදරේ ඉරේෂයි වගේම මෙන්න මේ චූටි බබා බලන්නකෝ. එයා මට කියන්න මොනවද කියලා. ලාවට මෙයා මට කියන මම සුට්ටක් නෙමෙයි ගොඩක් ආදරේ. කියුට් අනේ. ඉතින් ඊට පස්සේ ඔන්න දැන් රෙඩි වෙන්න යන්නේ ආවුරුදු කුමරියාව ජත් කරන්නේ. ඊට කලින් සිංගිතේ ආවුරුදු කුමරා සහ කුමරිය මට හම්බුණා. මෙන්න මෙයා හරි කියුට් අනේ. හරිම කියුට් චූටි බට්ටේ. බිලීවර් සෝං එක තමයි කියන්නේ. try කරන උපරිම සාධාරණයක් කරන්න ඒකට. ඉතින් ඊට පස්සේ ලස්සන පොඩ්ඩ ගොඩාක් මට හම්බුණා. ඔයාලට බලාගන්න පුළුවන්. මට විශේෂ කතාවක් කියන්න ඕනේ. මමත් after A levels වලින් පස්සේ මටත් හිතුණා ඩාන්සින් කියන දේත් එක පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕනේ කියලා. මොකද ඉස්කෝලේ ගොඩක් කරේ අපි ට්‍රැඩිෂනල් ඩාන්සි. නමුත් අර ෆ්‍රී ස්ටයිල්, හිප් හොප්, සල්සා, බෝල්රූම් මේවා කියන දේවල් වලට මට පොඩ්ඩක් ආසාවක් ඇති වෙලා මම ඇත්තටම ගියේ රෙෂ් එකට. රෙෂ් ඩාන්ස් ස්ටුඩියෝ එකේ ඉස්සර තිබ්බේ අලුත් පාරේ කීල්ස් එක ගාවේ හා පැත්තේ. දැන් එයාලා ඔඩල් මෝල් එකේ රූෆ් টොප් එකට එකක් අරන් ගියා. ඊට පස්සේ එතනින් මමත් ලස්සන අවුරුදු කුමාරියෙක් වුණා. ඒ දවසේ මට වඩා ගොඩාක් සතුටුනේ ඉරේෂ් අයියා, හනාකි. මොකද එයාලා ඒ දවස්වල කිව්ව වචන අද මම මාර විදිහට ප්‍රූව් කරලා තියෙනවා. ඉතින් ඒකට එයාලටත් සතුටුයි, මටත් ප්‍රවුඩ්. එයාලටත් ප්‍රවුඩ් කියලා මම දන්නවා. ඊට පස්සේ ඉතින් එයාලගේම තැනින් ආපු මට ඉන්විටේෂන් එකක් ආව නොගිහින් බැරි නිසා තමයි මං එතන ඉතින් හැමදාමත් මං ආදරේ ඒ විදිහටම ඉතින් මේ චූටි බබාලගේ ඩාන්ස් එක බලලා ඉවර වෙලා අවුරුදු කුමාරියවන්ව සිලෙක්ට් කරා. ඇත්තටම ඔයාලා ඔක්කොම ලස්සනයි. මට පුළුවන් විදිහට මං සිලෙක්ට් කරේ. ඉතින් හැමෝම ලස්සනයි. ඒක දෙක තුන තෝරන්න යනවා ටික. හායි හැමෝටම. ඉතින් මං හිතන්නේ පොඩි ළමයි දැක්කම තෝරගන්නම බෑ. ඔක්කොලාම ගොඩාක් ලස්සනයි. ඔයාලා හැමෝම ඉතින් හැමෝටම ගොඩාක් ආදරේ. තරහ වෙන්න එපා මාත් එක්ක. අක්කි මට දුන්නේ නැහැ කියලා. ඉතින් හැමෝටම ආදරේ. ඒ වගේම මට මතක් කරන්නම කෙනෙක් ඉන්නවා මට. ඉතින් මේ ලස්සන ඇඳුම මට හදලා දුන්නේ නුවන් කහපලාරච්චි අයියා. ඉතින් ඔයාලගේත් ලස්සන දවසක් තියෙනවා නම් ලස්සන දවසකට නුවන් අයියට කියලා ලස්සන ඇඳුමක් හදා ගන්න පුළුවන්. ඉතින් මේක මාරම ලස්සනයි ළමයි. ඉතින් පර්ල්ස් වලින් හදලා තිබ්බේ. thank you නුවන් අයියේ. මට මේ ලස්සන ඇඳුම හදලා දුන්නට. ඊට පස්සේ මගේ මේකප් කටයුතු සඳහා මට දායකත්වයේ දැක්ුවේ, අනුග්‍රහකත්වයේ දැක්ුවේ දසුනි ප්‍රභාෂිකයන්, නතාෂා, ෆර්නෑන්ඩෝ. ඉතින් හරි thank you මගේ යාළුවෝ තුන්දෙනාටම මට සපෝට් කරා මේකප් එක දාගන්න. මොකද කැන්ඩියවට මම මේකප් ආටිස්ට් කෙනෙක් හෙව්වා. ඉතින් ඒ වෙලාවේ මට හොයාගන්න බැරි වුණා. කරන්ට් නැති ප්‍රශ්නයක් ගැන මට මේකප් ආටිස්ට් කෙනෙක් හෙව්වා. මුළු නුවරටම කරන්ට් එක නැහැ කියලා. හැබැයි රෙෂ් එකට නම් කරන්ට් එක තිබ්බා. anyways මේ ඊට පස්සේ අපි කට්ටිය මේ විදිහට තමයි අවුරුදු කුමරිය තෝරගත්තේ. ළමයි හරිම ලස්සනයි, කියුට්. ඊට පස්සේ ගියා තනි බම්බරේ තරඟට. තනි බම්බරේ මාර ෆනි ගේම් එකක්. ඊට පස්සේ ලොකු අයට තිබ්බා සංගීත පුටු තරඟය. මේකිනුත් මල්ලි කෙනෙක් තමයි වින් කරේ. ඊට පස්සේ ලොකු අවුරුදු කුමරිය පැවැත්වුවා. ඉතින් ඒ අවුරුදු කුමාරයන්ගේ පොඩි ෂොට්ස් ටිකක් තමයි මම දැම්මේ මේ ඩාන්සින් කරන. මම ඉඳන් මේ තීවයගේ ඩාන්ස් එකේ ළමෙක්, ඩාන්ස් ක්ලාස් එකේ ළමෙක්. එයා ඩාන්ස් කරන විදියෙන් කියන්න පුළුවන් තීවය කියලා. ඒ මූවමන්ට්ස්, ඒ මූව්ස් ඔක්කොම දානවා. ඊට පස්සේ අවුරුදු කුමාරියන්ගේ තරගෙ ගියා. අවුරුදු කුමාරියෝ නම් ඔක්කොමලාම ලස්සනයි. ඇත්තටම මට හිතා ගන්න බැරි වෙලා හිටියේ කාවද සිලෙක්ට් කරන්න කියලා. එච්චරම අපි අසරණ වෙන මොහොතක්. ඉතින් මේ අවුරුද්දේ කවුරුම හරි අවුරුදු කුමාරියෙක්ට හරි අවුරුදු කුමාරයෙක්ට හරි යන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ අපියරන්ස් එක ගැන ගොඩාක් බලන්න. මොකද ආවුවේ දඟලලා මේකප් තලි පිටින් ගාගෙන ගියාම කොහොමද මේකප් එක රිමූව් වෙනවා. ඒක නිසා පුළුවන් නම් ඔයාගේ නැචරල් බියුටි එක තියාගෙන ලස්සනට යන්න බලන්න. ඒකෙන් අපිට
ගොඩාක් ලේසි වෙනවා ඔයාට සාධාරණයක් ඉෂ්ට කරන්න. මොකද මමත් අවුරුදු කුමාරයෙක් විදිහට වින් කරන්න ඒක ගොඩාක් බලපෑවා. ඉතින් මං හිතන්නේ නංගිලාට මල්ලිලාට සමහර විට මේ තරඟවලින් ඉස්සරහට එන තව තරඟවලින් ජයග්‍රහණ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. මොකද මම හැමෝටම ආදරේ හැමෝටම සුබ පතනවා. ඉතින් මේ විදිහට අවුරුදු කුමාරි කියන ඔන්න ඩාර්ක් ස්කින් නංගි කෙනෙක් ලස්සනයි. ඇත්තටම ළමයි මම ගොඩාක්ම කැමති ඩාර්ක් ස්කින් කියන කට්ටියට. මොකද යාළුවගේ ස්කින් කලර් එකත් එක්ක යාළුවගේ මාර ලුක් එකක් තියෙනවා. නමුත් ලංකාවේ මිනිස්සු ගොඩාක් හදන්නේ ඩාර්ක් ස්කින් එක කපන්න සුදු ෆෙයා ස්කින් වල තමයි දෙන්න බලන්නේ. නමුත් මේ නංගි හරිම ලස්සනයි. ඉතින් එයා 3rd place ගත්තා. ඊට පස්සේ 2nd and 1st place වලට ගියේ ලස්සන නංගිලා දෙන්නෙක්. ඉතින් මං හිතනවා අපි තුන්දෙනා සාධාරණ විනිශ්චයක් ලබා දුන්නා කියලා. ඊට පස්සේ මං හිතන්නේ රෙෂ් ක්වීන් කියලා සෙග්මන්ට් එකක් තිබ්බා. රෙෂ් ක්වීන් සෙග්මන්ට් එකේදී අවුරුදු 35ට වැඩිව විවාහක අයගෙන් තමයි තිබ්බේ. මේක අවිවාහක අවුරුදු කුමාරිය තරඟයක්. ඊට පස්සේ කොහොම හරි අපි ඒකත් බොහොම අමාරුවෙන් සිලෙක්ට් කරගෙන හරිම අමාරුවෙන් සිලෙක්ට් කරගත්තේ. රෙෂ් ක්වීන්වත් සිලෙක්ට් කරගෙන ෆයිනල් රිසල්ට් එක දුන්නට පස්සේ එකපාරෙම තමයි කරන්ට් එක ගියේ. පවර් කට් එකක් වුණා. ඊට පස්සේ ටක් ගාලා ආපහු කරන්ට් එක ආවා. ඉතින් හරිම සතුටුයි. මම හැමෝටම විශ් කරනවා ඔයාලගේ අනාගතේ ලස්සන වෙන්න ඕනේ, සාර්ථක වෙන්න ඕනේ. ඉතින් මිනිස්සෙක් දිනද්දී ඒ මිනිස්සයා දිහා බලලා සතුටු වෙන්න පුළුවන් නම් එතන තියෙන්නේ නිහතමානී හරිම ලස්සන හැඟීමක්. මං හිතන්නේ මමත් ඒක ජයග්‍රහණය කරා. Thank you very much for everyone. Love you all. එහෙනම් කමෙන්ට් එකක් දාගෙන subscribe කරපු නැති අය අනිවාර්යෙන්ම subscribe කරලා යන්න. ආදරෙයි. bye.